ඉතින් මේ ගමනේදී ලංකාවේ ලස්සනම හයිවේ එකේ අපි ගියා. අපිට ආදරණීය පිළිගැනීමක් හම්බුණා. ලස්සන පුංචි යාළුවෝ ටිකක් හම්බුණා. පිටික වෙලාවකට පොඩි ළමයි වුණා. ඉතින් මේ සරසවියෙන් තක්සලාවට ජීවිතේ ජය ගන්න වෙරදරන පුංචි මල් කැකුල් වලට සිනාවක් අරන් ගිය ගමන. හෙලෝ ගයිස්, අයිබෝන් හැමෝටම. අද අපි ලෑස්ති වෙන්නේ වෙනස් විදිහේ ගමනකට. අද අපි ගමනාන්තය වෙන්නේ වයඹ පළාතේ මහාවද්‍යාපන කලාපයේ පිහිටි කළුවිලපොතාන ප්‍රාථමික විද්‍යාලය. ඉතින් අද රෝඩ් මැප් එක වැටලා තියෙන්නේ කැලණිය, පස්යාල, මීරිගම, කුරුණෑගල හරහා අබන්පොලට. මේ ගමන යන්න අපි තෝරගත්තේ ලංකාවේ තියෙන ලස්සනම අධිවේගී මාර්ගය කියලා හඳුන්වන මධ්‍යම අධිවේගී මාර්ගය. ඇත්තටම මේ පාරේ යනකොට දෙපැත්තේ පේන කුඹුරේ ආයවල් සහ කඳු වැටි දකිද්දි හිතට දැනෙන පුදුම නිදහසක්. ඇස් දෙකට පේන මානයේ තියෙන කොළ පැහැය ගමනේ වෙහෙස නිවනව විතරක් නෙමෙයි, කැමරාවටත් හරිම ලස්සන දර්ශන ටිකක් එකතු කරනවා. කොළඹ සජීවී බවෙන් මිදිලා සෝබාදහමේ අසිරිය විදිමින් අපි ගමන ඉදිරියටම යනවා. අලුත් අවුරුද්ද කරන පළවෙනි ලොග් එක. අද ලස්සන ගමනක් තමයි යන්නේ අද. ඉතින් බලමු, ලස්සන පුංචි ඉස්කෝලේකට තමයි අද යන්නේ. ලොකු වැඩක් තමයි කරන්න යන්නේ අපි. ඉතින් කන්නවත් තියෙන්නේ. වාහනේ තමයි ආවේ. අටි ගියා කන්න. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. සරගම ලේක් එක ඉස්සරහා තියෙන මේ හරියට තමයි ආවේ කන්නට. ගොඩක් දුර ගමනකින් පස්සේ අපි අපේ ගමනාන්තයට ළඟා වුණා. අපි පාසලට ඇතුළු වෙද්දිම අපිට ලැබුණේ හරිම උණුසුම් පිළිගැනීමක්. මේ පුංචි නංගිලා මල්ලිලා මල් කළඹ වර්දිලා අපිව පිළිගත්ත මොහොතේ හිතට ලොකු සතුටක් ආවා. ඉස්කෝලේ ටීචර්ස්ලා, ළමයි, දෙමව්පියෝ එකතු වෙලා ලස්සන උත්සවයක් සංවිධානය කරලා තිබ්බා. ඉතින් අපි කවුරුත් බලාපොරොත්තු නොවන විදිහට හරිම ආදරණීය ලෙස එයාලා අපිව පිළිගත්තා. උත්සව මේ වගේ දේවල් පැවැත්වෙන්නේ. ඒ වුණාට අද මේක ඒ කොට වඩා වෙනස් අති විශේෂ උත්සවයක් දවසක්. මොකද එක පැත්තකින්
දවසක් ගන්නවා. මගේ පුතාලා මේ දවස් කොහොම තෝරගත්තද කියලා මට හිතා ගන්න බෑ. මගේ පුංචි දරුවන්ට අද තමයි ඉස්කෝලේ පටන් ගත්තේ. ඒක එකක්. අනිත් එක තමයි අපේ 2026ට මේ ඉස්කෝලේට අධ්‍යාපනය ලබන දරුවෝගේ හඳුනා ගැනීමේ වැඩසටහන පටන් ගන්න අද. ගුරුවරයාත් එක්ක එකතු වෙලා හඳුනා ගන්නෙත් අද. මේ අනිත් එක මේ දරුවෝ මේ පුංචි දරුවෝ එක පන්තියකින් ඊළඟ පන්තියට උසස් වෙන දවසක් අද. ඉතලා අපේ අදිපස්සේ මේ දරුවෝ වාසනාවන්ත මේ ඉස්කෝලේට අත්‍යවශ්‍ය දේවල් කැප කරලා ඒක මිල ගණන් සිටලා ලොකු යතමක් කරලා මෙතෙන්ට සැපෙමිනි ඔබ සියලු දෙනා කැලණි විශ්වවිද්‍යාලයේ මේ විද්‍යාර්ථී සියලු දෙනාවත් මම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඊට පස්සේ අපේ දවසේ තවත් හැඩවුණේ මේ පුංචි දරුවන්ගේ දක්ෂතාවලින්. දක්ෂ විදිහට වේදිකාවේ නටුම නැටුම් වගේම මිහිරි විදිහට ගායනා කරපු ගීතවලින් මුළු උත්සවයම තවත් හැඩවුණා. ඇත්තටම මේ දරුවන්ගේ තියෙන කලාත්මක හැකියාව දැකලා අපි ගොඩක් සතුටු වුණා. අපිටත් අපේ පුංචි කාලේ මතක් වුණා. ඉතින් ඊට පස්සේ අපි ගෙනාවු බඩු හරිම ආදරයෙන් චූටි පැටව් අතර බෙදලා දුන්නා. ඉක්මි මොකද කරන්න යන්නේ? ළමයින්ට පොඩි දෙන්න යන පොඩි ආර්ට් ඩිසයින් එකක් කරන්න යාලට කැමති විදිහට මොකක් හරි අඳින්න දෙන්න යන්න අපි බලමු යාලා මොනවද අඳින්නේ. කුරුල්ල ඇදලා තියෙනවා සමනලෙක් ඇදලා තියෙනවා. මේ බලන්න මේ ෂූටින් අංගයේ චිත්‍රය. ඔයගේ නම මොකද්ද? අනුෂි තනුෂි නංගිගේ ලස්සන චිත්‍රය තමයි මේ තියෙන්නේ. අපි බලමු පාඩ කරලා ඉවරෙද්දි කොහොමද තියෙන්නේ කියලා.
මේ තියෙන අපේ රිද්මික චිත්‍රය. රිද්මි ලස්සන නැද්ද කියන පාට කළා තමයි. අයියෝ පාට නැහැ. පාට නැහැ. මොකක්ද? ඉමාන් හ්ම්? ඉමාන් ඉමා. කීව වෙනද දින්නේ? අතන මොකක්ද කියන්නේ? මොකක් හරි කියන්නේ. හායි කියන්නේ. ආයි හායි. එන තව යාළුවෙක් එන්නේ. ඔයත් එන්නේ ඉක්මන. ඉක්මනට වරේ ඔයා කීයේද ඉන්නේ? ඔයා කීයේද ඉන්නේ? 8ේද? නම? මම හංස. වලාකුළු. හරිද? හැමෝගෙම වලාකුළු ඇඳලා ලස්සන චිත්‍ර ඇඳලා තිබ්බා. හැමෝම ලස්සනට ඇඳලා තිබ්බා. මේ ඇඳලා තියෙනවා කුරුල්ලේ. එතකොට අපිට හැමදේම මම කියන්නේ වලට පේන දෙයට වඩා අලුත් දෙයක් හිතන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඔයගොල්ලෝ තාම පොඩි තමයි. හැබැයි මේ වගේ පොඩි දෙයකින් අලුත් දේවල් හිතන්න බැයිද වලට? පුළුවන් නේද? එතකොට මොකද වෙන්නේ? මේ මිත්‍රෝ මොකද වෙන්නේ? දැන් මට ඔයගොල්ලෝ කියන්නකෝ කවුද හිතාගෙන ඉන්නේ මම හොඳට ඉගෙනගෙන කැම්පස් යනවා කියලා? අනිත් අය හිතාගෙන නැද්ද? හොඳට අකුස්සර හොඳට. නැත්නම් කවුරු හිතන්නේ නේද මම කැම්පස් යනවා මොකක් හරි බිස්නස් එකක් කරනවා. අපේ හිතවලට වැඩියෙන්ම දැනුණු මොහොතක් තමයි ඒ දරුවොත් එක්ක කතා කරන්න හම්බුණු මොහොත. ඒ අය එක්ක අදහස් හෝමාරු කරගනිද්දි අපිට තේරුණා ජීවිතේ කොයිතරම් සරලද කියලා. දුම්රිය සේවකයෙක් වෙනවා. අපිට ලොකු ලොකු හීන තිබුණට ඒ දරුවන්ට තිබුණේ හරිම අහිංසක සරල හීන. ඒ අහිංසකකම ඒ අව්‍යාජ බව මේ කාර්යබහුල ලෝකේ අපිට අමතක වෙලා ගිය දෙයක්. දඟ කරන්නේ නැද්ද? සෙල්ලනුත් කරන්න ඕනේ, පාඩනුත් කරන්න ඕනේ. රිද්ම උස්සලා ගන්න යන්නේ.
මුළු දවසම අපිට දැනුනේ අපිත් හරියට චූටි කාලෙට ගියා වගේ. අපි ඒ දරුවොත් එක්ක සෙල්ලම් කරද්දි සිතට මාර සැනසීමක් දැනුණා. ඒ ලස්සන පිට්ටනියේ ඒ දරුවෝ පස්සේ දුවද්දි අයියෙන් hina වෙද්දි අපිට දැනුනේ මේ ලෝකේ තියෙන සැබෑම සතුට සල්ලි වලට ගන්න බෑ කියන එකයි. කිසිම ભેදයක් නැතුව කිසිම ආගන්තුක බවක් නැතුව ඒ අය අපිව තමන්ගේ සහෝදර සහෝදරියෝ වගේම ඒ අයගේ සෙල්ලම් වලට එකතු කරගත්තා. අපිත් එක්ක හරියට දුවලා පැනලා සෙල්ලම් කරා. ඒ සෙල්ලම් කරද්දි ඒ අය ලැබුණ සතුට දැකිද්දි ඇත්තටම අපේ සිත්වල තිබුණු පීඩනයක්ම ඒ මොහොතේම නැති වෙලා ගියා. දෝනිට මාතර යවන මේ මල්ටි පර වෙයි බං. පර වෙයි. මෙහෙම මෙහෙම කරා මෙහෙම පැක් කරලා යවුවා. කුඩිය කරලා දැම්මා. බලන්න ආදරේකෝ සුදාපච්චගේ ආදරේ ළමයි අපි ඉන්නේ අනුරාධපුරයට යන පාරකට. මේ රෙස්ටුරන්ට් එකට කන්න. මේ පැත්තෙන් පේනවා දිගටම මේ බුග්ගස් තියෙනවා. මේ පැත්තේ ලස්සන වෙලාවක් තියෙනවා. ලස්සන ලොකේෂන් එක පිටලා තියෙන ලස්සන රෙස්ටුරන්ට් එකකට තමයි අපි ආවේ. මේක ඇවිත් කුබුක්ස් හරිද? මේක ඔයාලට දැක ගන්න පුළුවන් කෙලිම අනුරාධපුර පාරේ තමයි තියෙන්නේ. පාර අයිනෙමයි තියෙන්නේ. ඕන දෙයක් ඔයාලට කන්න බොන්න පුළුවන්. ඕ ලස්සන අර වෙල්ලෑ ඉස්සරහ පිටලා තියෙන ලස්සන හොටෙල් එක. ඔයාලට මේ ලස්සන view එක දිහා බලාගෙන අහකට කන්න පුළුවන් නේ. Guys, අපි නාන්න ඇවිල්ලා ඉන්නේ. කට්ටිය ලෑස්ති නාන්න. Guys, අපි නෑවා. නෑවනේ. අද නෑවනේ. කට්ටිය බලලා ඉන්නේ හොඳට. වීඩියෝ එක. ඉතින් හැන්දෑ යාමේ ඒ සුන්දරත්වය විඳගෙන ගෙදර එද්දි හිතේ ඉතිරි වෙලා තිබුණේ කිසිම දවසක මැකී නොයන සුන්දර මතකයන් ගොන්නක් පමණයි.